ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා. ඉතින් එම තරඟාවලියේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම කියන්නේ ඉතාමත් ප්‍රධානම කණ්ඩායමක් මේ තරඟාවලට සහභාගී වෙන විශේෂයෙන්ම වැඩිම ශූරතාවයන් දිනාගත් කණ්ඩායම් දිත්වයෙන් එක් කණ්ඩායමක්. ඉතින් මෙම කණ්ඩායමේ ක්‍රීඩා කරන ප්‍රධානම වේගපන්දු යවන්නා වන්නේ මතීෂ පතිරණ. ඉතින් ඔන්න ඔහු වෙනුවෙන් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම නිෂ්පාදනය කරන කෙටි චිත්‍රපටයක් හෙට දිනේදී කියන්නේ අප්‍රේල් මාස 3 වෙනිදා නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් මේ චිත්‍රපටයට අදාළ වීඩියෝ ක්ලිප් කිහිපයක්ම චෙන්නයි සුපර් කිංස් ඊළඟ Facebook පිටුවේ තිබෙනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ලැබෙන තොරතුරු වලට අනුව හෙට දිනේදී නිල වශයෙන්ම මෙම කෙටි චිත්‍රපටය නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒක හඳුන්වලා දීලා තිබෙන්නේ මහනුවර සිට චෙන්නයි දක්වා ගමන විදියට. ඉතින් මේක ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපිටත් ආඩම්බරයක්. මොකද ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලියේ ලංකාවේ අපේ කොල්ලෙක්ට මේ වගේ තනක් හිමි වෙනවා කියන විශේෂයෙන්ම ඔහු වෙනුවෙන්ම කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන කෙනා ආඩම්බරන කරුණක්. ඉතින් මතීෂ පතිරණ වෙනුවෙන් නිෂ්පාදනය කරපු මේ කෙටි චිත්‍රපටය හෙට දිනේදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට මේ ගැන ඔයගොල්ලොන්ට හිතෙන්නේ මොකද්ද? ඉතින් ඔයගොල්ලොන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.